ආයුබෝවන් සියලු දෙනාටම ඔන්න සර්ජි ඔන්ලයින් අපි කියපු විදිහටම ඔයගොල්ලන්ට ගෙන්න හදන්නේ අද අයිස් පැකට් කලින් ගෙන වීඩියෝ එකේ ඉතුරු කොටස අද තමයි අපි ඔයගොල්ලන්ට පෙන්නන්නේ කිරි අයිස් පැකට් එක හදාගන්නේ කොහොමද කියන එක. මේකේ මූලිකම අමුද්‍රව්‍ය තමයි වතුර සහ සීනි. ඊට අමතරව කිරි භාවිත කරනවා. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ වතුර ලීටරයකට හදා ගන්නා ප්‍රමාණය. එදා කලින් අපේ මේ වීඩියෝ එකේ විදිහම වතුර ලීටරයකට තමයි පෙන්නන්නේ. ඒකට අපිට අවශ්‍ය වෙනවා වතුර ලීටරයයි සීනි ග්‍රෑම් 200යි කිරි මිලිලීටර 50යි. ඒක ෆ්‍රෙෂ් මිල්ක් වලින් ගන්න. මම මෙතන මේ වර්ගය වෙන ෆ්‍රෙෂ් මිල්ක් එක ෆ්‍රෙෂ් මිල්ක් එකකින් ගන්න. එතකොට තමයි ඒක හොඳ. ඒ වගේම තමයි ලුණු ග්‍රෑම් එකක්, CMC ග්‍රෑම් එකක්, සෝබේට් අපි කලින් මේ පාවිච්චි කළේ සිට්‍රික් ඇසිඩ් වගේ දේවල් මේකට පාවිච්චි කරන්නේ. මේකට අපි පාවිච්චි කරන්නේ CMC එකයි සෝබේට්. මම කියන සෝබේට්. ඊට අමතරව අපි මේක කිරි එකින්ද මේකට වැනිලා ස්වල්පයක් එකතු කරනවා. ඒ වගේම තමයි සුදු පාට විතරක්ම තිබ්බහම ඒක ගැලපෙන්නේ නැති හින්දා අපි ඒකට කහ පාට පොඩි මිශ්‍රණයක් කරනවා. එතකොට ඒකේ පාට එන්නේ. ප්‍රමාණ ටික හොඳට මතක තියාගන්න. වතුර ලීටරයකට සීනි ග්‍රෑම් 200යි, කිරි මිලිලීටර 50යි, ලුණු ග්‍රෑම් 1යි, CMC ග්‍රෑම් 1යි, සෝබේට් තේ හැන්දයි, වැනිලා ස්වල්පයක්, කලරින් ස්වල්පයක්. අපි බලමු වෙනදා විදිහටම තමයි කියන්නේ මේක පාවිච්චි කරන්නේ කුඩා දරුවා. එහෙනම් මේක ප්‍රමිතියේ විදිහටම තියාගන්න. එතකොට මේකට භාවිත කරන වාදන සුදියාකර වාදන භාවිත කරන්න. ඒක තමයි ප්‍රමිතිය. මොකද එහෙම නැතුනොත් එහෙනම් මේකේ තියෙන ගුණාත්මක භාවය නැති වෙන හින්දා. අද ඔයාලට පෙන්වන්න කරන හින්දා මම මේ වගේ වාදන පාවිච්චි කරන්නේ. නමුත් ඔයාලා අනිවාර්යෙන් සුදියාකර වාදන පාවිච්චි කරන්න. ඒතර අපි වෙන කලින් විදිහම තමයි මුල ටික සීනි ග්‍රෑම් 200ට ලුණු CMC අපි මේකේ අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් එක වතුර ලීටරයකට අවශ්‍ය ප්‍රමාණය අපි කමෙන්ට් එකක දාලා තියන්න. ඒකට ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන් මේක. ඒ වගේම සෝබේට් ටික එකතු කරලා මේක හොඳින් මිශ්‍ර කරගන්න. ඒක කලින් වීඩියෝ එක බලලා ගොඩ දෙනෙක් අපෙන් එක එක දේවල් අහලා තිබ්බා. ඒ වලට අපි පිළිතුරු දුන්නා. මම මේකෙදිත් ඔයගොල්ලන්ට යම් පැහැදිලි කිරීමක් කරන්නම්. ඒ ආපු සමහර ප්‍රශ්න වලට ගොඩක් කට්ටිය අහලා තිබ්බා මේක අනිවාර්යෙන් රත් කරන්න ඕනද කියලා. කල් තබා ගන්න රත් කරන්න ඕනද කියලා. රත් කිරීම අනිවාර්යයි. ඒක අත්‍යවශ්‍යයි. රත් කරන එකෙන් අපි බලාපොරොත්තු වෙන කාරණා දෙකක් තියෙනවා. එකක් කල් තබා ගැනීම වගේම රත් කිරීමේ ප්‍රධානම කාර්යය තමයි අපි පාවිච්චි කරන මේ ඉන්ග්‍රීඩියන්ට්ස් වල තියෙන්න පුළුවන් විස බීජ. වතුර වල විස බීජ තියෙන්න පුළුවන්. ඒ විස බීජ නැති කරන එක තමයි රත් කිරීමේ පළවෙනිම කාරණය. ඒ වගේ තමයි ඒක සෙල්සියස් අංශක 80කට රත් කරන්න කියන්නේ. සෙල්සියස් අංශක 100කට වගේ ගියොත් අපි මේ යොදා ගන්න සීනි සමහර විට කර වෙන්න පුළුවන්, කැරමල් බවට පත් වෙන්න පුළුවන්. ඒකල අපි මේක කලවම් කරගත්තා. ඊට පස්සේ අපි වතුර ලීටරයට අපි සාදාගත් සීනි ලුණු CMC සෝබේට් එකතු කරලා හදාගත්ත මිශ්‍ර කරලා හදාගත්ත මිශ්‍රණය වතුර ලීටරයකට දාලා හොඳින් කලවන්න. හොඳට මතක තියාගන්න මේකට සිට්‍රික් ඇසිඩ් භාවිත කරන්නේ නැහැ. මොකද සිට්‍රික් ඇසිඩ් වලින් කරන්නේ අඟුල් ගතිය ගන්න එක. ඒක පළතුරු වගේ ඒවට තමයි කරන්නේ. කිරි වලටවත් චොක්ලට් වලටවත්
සිට්‍රික් ඇසිඩ් භාවිත කරන්නේ. අපි ඒ වෙනුවට තමයි CMC සහ සෝබේට් විතරයි පාවිච්චි කරන්නේ. සෝබේට් වලින් කරන්නේ හල් තබා ගැනීම. නරක නොවන එක තමයි සෝබේට් වලින් කරන්නේ. ඒ වගේම තමයි කලින් වීඩියෝ එකදී ගොඩක් කට්ටිය අහලා තිබ්බා රත් කරන එක වගේම හල් තියා ගන්න පුළුවන් කොච්චර කාලයක්ද මේක එළිය තියා ගන්න පුළුවන්. ඉතින් ඒකට කියන්න දෙන්නේ මේක ඇත්තටම මේකේ හදන්නෙම මේකේ ප්‍රමිතිය තියෙන්නේ මේක පැක් කරපු ගමන් ඒ කියන්නේ මේක හදලා පැය කීපයක් ඇතුළත පැයක් දෙකක් ඇතුළත මේක අනිවාර්යෙන් ෆ්‍රීස් කරන්න ඕනේ. අධිශීතකරණයක දාන්න ඕනේ. නමුත් අපිට මේ ප්‍රායෝගික ප්‍රශ්නත් එක්ක පැක් කරන එක අනිවාර්යෙන් මම මේක කියන්නේ කලින් වීඩියෝ එකේ කරපු සාමාන්‍ය ෆ්ලේවර්ස් වලට ඉමල්ෂන් වලට පැක් කරන්න අනිවාර්යෙන් අපි හදාගත්ත ද්‍රාවණය පැයක් එකමාරක් ඇතුළත අනිවාර්යෙන් පැක් කරගත යුතුයි. ඒක සාමාන්‍යයෙන් දවසක් වගේ එළිය තියන්න පුළුවන් ෆ්‍රීස් නොකර. නමුත් සුදුසුම පැයක් දෙකක් ඇතුළත ෆ්‍රීස් කරන එක. නමුත් ඒක අවශ්‍යම නම් දවසක් විතර එළිය තියාගන්න පුළුවන් අපේ ප්‍රායෝගික ප්‍රශ්නත් එක්ක. නමුත් මේ අපි හදන අද වීඩියෝ එකේ කරන කිරි සහ චොකලට් වර්ග දෙක අනිවාර්යයෙන්ම පැයක් ඇතුළත පැක් කරලා පැයක් දෙකක් ඇතුළත අනිවාර්යයෙන්ම ෆ්‍රීස් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක නරක වෙන්න පුළුවන්. මොකද කිරි පාවිච්චි කරන හින්දා හොඳින් මලක තබා ගන්න අනිවාර්යෙන් පැයක් දෙකක් ඇතුළත මේක අනිවාර්යයෙන්ම ෆ්‍රීස් කරන්නම ඕනේ. ඒ හින්දා මේක හොඳට මතක තියාගන්න. මොකද ඒක මේ වුණොත් මේක අනිවාර්යෙන් නරක වෙන්න පුළුවන්. ඒකට ඕගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකට ඕගොල්ලන්ගේ බිස්නස් එකට තමයි ඒක බලපාන්නේ. මොකද මේ ඊට පස්සේ ඕගොල්ලන්ගෙන් ආයෙ මිලදී ගැනීමක් සිදු කරන එකක් නැහැ. මේ මිශ්‍රණය අපි පරිමෝය අනිවාර්යයෙන්ම පෙරා ගන්න ඕනේ. මොකද මේ සීනි වල යම්කිසි අපද්‍රව්‍ය තියෙන්න පුළුවන්. ඒ හින්දා මේක අනිවාර්යෙන් පෙරා ගන්න ඕනේ. පොරල් පෙරුවාම තියෙන මේක අනිවාර්යෙන් මේකද අපද්‍රව්‍ය දෙනවා. හරි මේ පෙරාගත්ත ද්‍රාවණය කලින් වගේම සෙල්සියස් අංශ 80ට රත් කරන්න ඕනේ. ඒ අතර රත් වෙන අතුර කරන කාර්යයක් තියෙනවා. ඒ හින්දා හොඳින් බලාගෙන ඉන්න මොකක්ද ඒ කාර්යය කියලා. අපි මේක දැන් මේක රත් කරගන්න යන්නේ. එන්න විදිහට මම ඔයගොල්ලන්ට කියන්නේ මේක මේ වීඩියෝ එක කරන්න ඕනේ නිසා මේ වාදන මේ විදිහට පාවිච්චි කරන්නේ. නමුත් ඔයගොල්ලෝ ඒකට සුදුසු වාදන පාවිච්චි කරන්න. මේකේ විශේෂත්වය මේක වතුර යම්තම් රත් වෙගෙන එනකොට අපි ගත්ත කිරි ප්‍රමාණය මේකට එකතු කරගන්න ඕනේ. වතුර යම්තම් රත් වීගෙන එනකොට. දැන් මේක කලවම් කරගන්න. මේකත් පෙර පරිදිම සෙල්සියස් අංශක 80කට පත් වෙන්න දෙන්න. ඒගොල්ලන් පේන ඇති මේක හොඳට රත් වෙලා තියෙන්නේ. සාමාන්‍ය සෙල්සියස් අංශක 80 ප්‍රමාණයට රත් වුණාම හරි. ඒ වුණාම මේක රත් වෙන එක නවත්තන්න. රත් කරන එක මේක රත් කරලා මේකට අපි එකතු කර ගන්නවා වැනිලා ස්වල්පයක්. යාලා හොඳින් මේක කලවම් කරනවා. ගොඩක් වෙලාවට මේ සුදු වර්ණයම ගැලපෙන්නේ නැහැ. මේ පැකට් කරාම ඒක ලස්සන මදි. ඒ හින්දා අපි ඒකට යොදා ගන්නවා කහ පාට වර්ණක. මේ ඔක්කොම ආහාර සඳහා සුදුසු වර්ණක තමයි කසකාරක ඔයගොල්ලෝ යොදාගත යුත්තේ.
ඇති. මේකේ හොඳ වර්ණයක් ආවා. මේක තමයි අපි දාගත්තේ. කලින් එකේ දාගත්තා මේ වර්ණය. මේක තමයි කිරි අයිස් පැකට් එක හදන ක්‍රමය. ඒතර මේකත් මේ මිශ්‍රණය ඉක්මනින් දිවාගෙන පැයක් කමාරක ඇතුළත අනිවාර්යයෙන්ම පැක් කරගත යුතුයි. අද මම ඔයගලන්ට මේක පැකින් කරන විදිය පෙන්නන්නේ නැහැ. මොකද කලින් වීඩියෝ එකේ අපි පැකින් කරන විදිය කිව්වා. ඒක සාමාන්‍යයෙන් හැමෝම දන්නවා. ඒ හින්දා මේක තමයි අපි හදාගත්ත කිරි රෙසිපි එක. මේ තියෙන එක වර්ණයත් එක්කම ඔයගොල්ලෝ හොඳට පේනවා ඇති. ඉතින් මේක පැක් කරගන්න පැයක් සමාරක් ඇතුළත පැක් කරගෙන අනිවාර්යෙන් පැයක් දෙකක් ඇතුළත මේක ෆ්‍රීස් කරන්නම ඕන. ඒක හොඳට මතක තබා ගන්න. ඉතින් ඔය ආකාරයට තමයි කිරි අයිස් පැකට් මිශ්‍රණය හදාගන්නේ. මේ තියෙන එකේ වර්ණයක් යොදාගත්තට පස්සේ පේන හැටි හොඳ වර්ණයක් තියෙනවා. මේ වගේ වර්ණයකට තමයි සාමාන්‍යයෙන් ළමයින්වත් කැමති වෙන්නේ. ඉතින් ඕක තමයි කිරි රෙසිපි එක හැමදේම ඉල්ලමු. අපි දැන් ඊළඟට වීඩියෝ එකෙන් අපි ඔයගොල්ලන්ට කියනවා චොකලට් රෙසිපි එකක්. එහෙනම් සියලු දෙනා අපිත් එක්ක රැඳී සිටින්න. ඔබ සියලු දෙනාටම සුබ දවසක්. අපි ඉල්ලීමක් තියෙනවා. අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. වීඩියෝ එක හොඳ නම් තව කෙනෙක්ට බලන්න share කරන්න. ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි.